සුබදවසක් සියලු දෙනාට. මගේ නම කීසර දිසානායක. වෙබ් ප්‍රොජෙක්ට් ඩෙවලොප්මන්ට් වීඩියෝ සීරීස් එකේ 31 වෙනි වීඩියෝ එක මේක. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ අපේ ප්‍රොඩක්ට් රිමූවින් ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි කාර්ට් එකෙන් ප්‍රොඩක්ට් එක රිමූව් කරගන්නේ කොහොමද කියලා. අපි බලමු කෝඩ් එක. මේ තියෙන අපේ බයෝ ඩෑෂ්බෝඩ් කියන අපේ ෆයිල් එක. මේ ෆයිල් එකේ තමයි අපේ කාර්ට් එක සම්පූර්ණ කාර්ට් එක වෙන්නේ. මේකේ ඩිසයින් එක සහ ප්‍රොඩක්ට් ලෝඩින් මේ ආදාළ පාර්ට් ටික මම කලින් වීඩියෝ එකේ එක්ස්ප්ලেইন කරා. මේකෙදි මම ප්‍රොඩක්ට් රිමූව් කරන පාර්ට් එක අතන කොටස විතරයි එක්ස්ප්ලেইন කරන්නේ. මම මෙතන අපේ ප්‍රොඩක්ට් එකේ මේ පාර්ට් එකේ අපේ බටන් එකක් තියෙනවා මේ විදිහට. ඩිලීට් බටන් එක ඩිලීට් අයිකන් එකත් එක්ක බටන් එක තියෙනවා. මේ ටික තියෙන්නේ අපි කාර්ට් අයිටම් එකක් තියෙන ඇන්කර් ටැග් එක කියන පාර්ට් එක ඇතුලේ. මේ බටන් එකට ඔන් ක්ලික් කරලා දාගෙන තියෙන රිමූව් අයිටම් කියන ෆන්ක්ෂන් එක කෝල් කරගෙන තියෙනවා. මෙතනදී පැරාමීටර් විදිහට අයිටම් එකේ කාර්ට් අයිටම් ID කියන පැරාමීටර් පාස් කරලා තියෙනවා සහ event එක පාස් කරලා තියෙනවා. අපි මේ ෆන්ක්ෂන් එක JavaScript එකෙන් ගන්නේ මේ තියෙන අපේ remove item කියන ෆන්ක්ෂන් එක. මෙතන කාර්ට් අයිටම් ID එකත් එක්ක ඒ කියන ඒ අපේ පැරාමීටර්ස් ටික විදිහට අල්ලලා තියෙනවා. මෙතන event එකේ prevent default කියන ෆන්ක්ෂන් එකත් සහ event එකේ stop propagation කියන ෆන්ක්ෂන්ස් මම මෙතන කෝල් කරගෙන තියෙනවා. මේක async ෆන්ක්ෂන් එක. මෙතන confirm කරලා නැත්නම් remove this item from cart කියන ෆන්ක්ෂන් එක එනවා සහ ඒක return කරනවා. මෙතනදී constant එක හදාගෙන දෙනවා item argument එකේ treatment file id cart item එකත් එක්ක තියෙන cart item id එකත් එක්ක තිබ්බත් මේ attribute එක තියෙන id එකෙන් element එක මේක design කරනවා. සහ item el එකේ style එකේ opacity එක 0.5 කරලා දෙනවා. එතනදී අපේ item el එකේ style එකේ point meters නම් කරලා තියෙනවා. ඊට පස්සේ මම මෙතන form data එක හදාගෙන සහ ඒක constant එක design කරගෙන දෙනවා. ඉතින් form data එක append කරගෙන ඉතින් cart item id එක සහ cart item id එක මෙතනදී variable විදිහට අපේ parameter එක මෙතන set කරලා තියෙනවා. එතන මම මේක try catch එකක් දාන්න කියනවා. try එක ඇතුලේ constant එක දාලා තියෙනවා res කියලා සහ අපේ process folder එකේ තියෙන remove from cart කියන එකට fetch වෙනවා. මෙතනදී post method එකේ form data එක send වෙනවා. මෙතනදී constant එකේ තියෙන data කියලා තමයි එක response එකේ json එක set කරගෙන තියෙනවා. ඊට පස්සේ මම data කියන අපේ response එකේ json එකේ තියෙන success කියන තියෙනවා මේ part එක වෙනවා. මෙතනදී item el එක remove කරගෙන තියෙනවා. document.getInby id කියන අපේ subtotal එකට inner text කරගෙන තියෙනවා data ගන්න subtotal එක decimal points දෙකක් එක්ක. මෙතනදී delivery කියන id එක තියෙන part එකට inner text වෙනවා අපේ data එකේ ඉන්න delivery කියන value එක සහ මෙතනදී total එකට inner text වෙනවා data එකේ total එක. මේ ඔක්කොම decimal point දෙකක් එක්ක තමයි inner text වෙන්නේ. මෙතනදී cc කියලා constant එකක් හදාගෙන තියෙනවා cart count එක දාලා element එක design කරගෙන cc කියන එක තියෙනවා නම් cc එක text content එකක් විදිහට data එකේ item count එක මෙතනදී set කරනවා සහ අපේ show toast කියන function එක මෙතනට call වෙනවා item removed successfully කියන message එකත් එක්කම. මෙතන items මුකුත් නැත්නම් page එක reload වෙන part එක හදාගෙන තියෙනවා. plot එකේ විදිහට data එකේ item count එක 0 නම් window එකේ location reload කියන part එක අපි window එක reload වෙනවා. මෙතන else part එකේදී ඒ කියන්නේ data එක success නැත්නම් item el එකේ opacity එක එකක් කරගෙන තියෙනවා. item el එකේ style එකේ point එක auto කරගෙන තියෙනවා. සහ alert එකක් තියෙනවා data එකේ message එකත් සහ error removal retry again කියන message එක. මෙතනදී catch එකේදී error එකක් මෙතනදී part එක console එකට error එක දාලා තියෙනවා. මේකෙන් console එකේ print වෙන error එක item el එකේ style එකේ opacity එකක් විදිහට දාලා දෙනවා. item el එකේ point එකක් auto කරගෙන දෙනවා සහ something print row please try again කියන alert එකක් මෙතන තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී show toast කියන function එක පෙන්නන්න. මේ function එකේදී අපේ toast එක showing part එක වෙන්නේ. මෙතනදී message එක සහ icon එක විදිහට set කරනවා. clear timeout එක දාලා දෙනවා tid කියන එකත් එක්ක. මෙතන අපි tid කියන එකක් දාගෙන තියෙනවා. constant එකක් හදලා තියෙනවා toast කියලා. අපේ toast එක දාලා id එකෙන් element එකෙන් set කරනවා මෙතෙන්ට.
ඩොකියුමන්ට් එකේ greeting by id toast message කියනකොට inner text එක message එක සහ toast icon කියනකොට inner text එක icon එක. එතනදී toast එකේ style එක transform කරලා දෙනවා translate y0 කියන class එකක. එතන tid එකට set time out එකක් දාන්න දෙනවා. toast එකේ style එක transform වෙනවා translate y -100 pixel විදිහට. සහ මෙතනදී මේ දක්වල 3000ක එක කියන්නේ දප්පර 3ක් එක තමයි මේ වැඩි වෙන්නේ. output එක බලුවොත් මේ තියෙන මේ part එක මෙතන delete icon එක තියෙනවා. මේක click කරාම මේ විදිහට message එකක් එනවා. මේක okay කරපුවම මේ product එක delete කරලා බලා ගන්න පුළුවන්. මේ විදිහට product එක අයින් වෙන බලා ගන්න පුළුවන්. මම හිතනවා වීඩියෝ එක පැහැදිලි ඇති කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. thank you.